බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන විශ්වාස් තම පවුලේ අය බැලීමට දින කිහිපයක් ඉන්දියාවේ සිටි අතර ඔහුගේ සහෝදරයා වන අජය කුමාර් රමේෂ් සමග නැවතත් එක්සත් රාජධානියට යමින් සිටියා. එයා ඉන්දියා ගුවන් යානයේ සිටි අයගේ ඥාතීන් අහමදාබාද්හි අසාර්වා සිවිල් රෝහලේ තම ආදරණීයයන්ගේ සිරුරු සොයමින් සිටින අතරේ මේ මාරාන්තික අනතුරෙන් දිවි ගලවාගත් 40 හැවිරිදි විශ්වාස් කුමාර් රමේෂ් සාමාන්‍ය වාට්ටුවේ ඇඳක් මත වැතිරී සිටියා. ගුවන්ගත වී තප්පර 30කට පසු විශාල ශබ්දයක් ඇති වූ අතර පසුව යානය කඩා වැටුණා. ඒ සියල්ල ඉතා ඉක්මනින් සිදු වුණා. පපුවේ ඇස්වල සහ පාදවල ගැටුම් තුවාල පමණක් ලැබූ විශ්වාස් කීවේ එහෙමයි. කාර්ය මණ්ඩල සමාජිකයන් ඇතුළු පුද්ගලයින් 240 දෙනෙකු සමග ගැට්වික් බලා යන එයා ඉන්දියා ගුවන් යානයක් වූ බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් යානය බ්‍රහස්පතින්දා පස්වරු 1:39ට ගුවන්ගත වී මිනිත්තු කිහිපයක් ඇතුළත කඩා වැටි ගිනිගෙන දැවී ගියා. එය ඉන්දියාවට සිදු වූ දරුණුතම ගුවන් සේවා ඛේදවාචකයයි. මගීන් සහ කාර්ය මණ්ඩල සමාජිකයන් 242 දෙනා අතර ගුජරාට්හි හිටපු මහ ඇමති විජේ රූපානිද ගුවන් අනතුරෙන් මිය ගිය බව තහවුරු වුණා. වාර්තාකරුවන්ට අදහස් දක්වමින් ಭಾರತೀಯ ජනතා පක්ෂයේ ගුජරාට් ප්‍රධානියා හිටපු ගුජරාට් මහ ඇමතිවරයාගේ අභාවය තහවුරු කළා. මෙවැනි ඛේදවාචකයකට මතු සසරේ කෙදිනකවත් කිසිවෙකුට මුහුණ දීමට සිදු නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මියගිය සියල්ලටම නිවන් සුව අත් වේවා.